සුබ දවසක්. සොල්ලයිට් විස්ඩම් මෙල්කෙන් නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ විශ්වයේ මිනිසෙකුට තප්පරයක්වත් ජීවත් වෙන්න බැරි ග්‍රහ ලෝක පහක් ගැන. එහෙනම් වැඩසටහන ඉවරනකම් බලන්න. වැඩසටහන හොඳයිද කියලා. හිතන්න අප පෘථිවියෙන් පිටතට ගොස් වෙනත් ග්‍රහ ලෝකයකට පා තැබුවොත් සමහර ග්‍රහ ලෝක අපිට අලුත් නිවසක් වගේ පෙනෙන්න පුළුවන්. නමුත් විශ්වයේ තියෙන සමහර ලෝක මිනිස් ජීවිතයේ සම්පූර්ණයෙන්ම මරණය තමයි ගෙනෙන්නේ. අද අපි බලමු මේ මොනවද කියලා. පළවෙනි එක වීනස්. අපේ පෘථිවියට ආසන්නම ග්‍රහ ලෝකයක් වන වීනස්. නමුත් ඒ ලස්සන ලෝකයක් නෙවෙයි. ඒ නිරයක්. ඒ උෂ්ණත්වය සෙල්සියස් අංශක 465ක් පමණ. ඒ වායුගෝලයේ බොහෝ දුරට කාබන් ඩයොක්සයිඩ් පීඩනයේ පෘථිවියට වඩා විශාලයි. මිනිසෙකු හිගියොත් තාපය සහ පීඩන නිසා ඉතා ඉක්මනින් විනාශ වෙනවා. දෙවැනි එක HD 18.97.33b. දුරින් බලන විට මේ නිල් පැහැති ලස්සන ග්‍රහ ලෝකයක් වගේ පෙනුනත් එහි ඇතුළත සුළං වේගය පැයට කිලෝමීටර් 1000 ගණනක් පමණ වෙනවලු. තවද එහි වායුගෝලයේ වීදුරු වැනි අංශු පැත්තකට ගසාගෙන යන බව විද්‍යාඥයන් විශ්වාස කරනවා. එහි සිටීම කියන්නේ දැඩි සුළං සහ ගිනියමට මැදි වූ කුණාටුවක ජීවත් වෙනවා වගේ. තුන්වෙනි එක ජූපිටර්. සෞරග්‍රහ මණ්ඩලයේ දැවැන්තම ග්‍රහ ලෝකය. නමුත් එහි පාද තැබීමට භූමියක් නැහැ. ඔබ එහි වායුගෝලයට ඇතුළු වුණොත් අධික පීඩනය, දැඩි සුළං සහ උණුසුම නිසා ඔබ අතුරුදහන් වෙන්න පුළුවන්. ඒ ග්‍රහ ලෝකයක් වගේ පෙනුනත් එය දැවැන්ත ගෑස් සාගරයක්. හතරවෙනි එක WASP 76b. මේ විශ්වයේ ඇති අමුතුම ග්‍රහ ලෝක වලින් එකක්. එහි දිවා පැත්ත උෂ්ණත්වයේ අංශක 2400ක් පමණ. ඊතරම් උණුසුමක් නිසා යකඩ පවා වාෂ්ප වෙනවා. රාත්‍රී පැත්තේ ඒ සිසිල් වෙද්දී එමේ යකඩ වාෂ්ප දියර යකඩ ලෙස වැටෙනවා කියලා විද්‍යාඥයෝ සාගෙන තියෙනවා. යකඩ වැසි වැටෙන ලෝකයක් ගැන හිතන්නකො කොහොමද තියෙද නේද? පස්වෙනි එක K2 141b. මේ විශ්වයේ ඇති භයානකම ලෝක වලින් එකක්. මේ මතු පිට පුරාම දියර ලාවා සාගරයක් වගේ. උෂ්ණත්වය අංශක 1000 ගණනක්. එහි පාෂාණ බව වාෂ්ප වෙලා වායුගෝලයට යනවා. මෙවැනි ලෝකයක මිනිස් ජීවිතයක් ගැන හිතන්නවත් බැහැ. අප ජීවත් වෙන පෘථිවිය විශ්වයේ අතිශයම වැදගත් ස්ථානයක්. මෙවැනි භයානක ලෝක අතරින් ජීවය සඳහා සුදුසුම එක ස්ථානයක් ලෙස පෘථිවිය අපට ලැබිලා තියෙනවා. ඉතින් එනම් මේ වගේ උතුම් ලෝකේ අපි ආරක්ෂා කරගන්න අපි හැමෝම වගකීමෙන් කටයුතු කරන්න ඕන. අප ජීවත් වෙන පෘථිවිය තව තවත් මිනිස් ජීවිතවලට යහපත් ජීවත් වෙන්න වාස භූමියක් වේවා කියන යහපත් ප්‍රාර්ථනා කරන ගමන් අදට සමු ගන්න. සුබ දවසක්.